හරි පුතේ ආයුබෝවන්. අද අපි කතා කරන්නේ 10 වසරේ පාඩමක් වෙන මූලික තාර්කික ద్వාර ගැන. ඉතින් අපි ඉංග්‍රීසියෙන් ලොජික් ගේට් කියලා මේ ලොජික් ගේට් ගැන කතා කරද්දී අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ගොඩක් කට්ටිය කියන මේ පාඩම හරි අමාරුයි කියලා. ඉතින් මේ වගේ පාඩම් හින්දා ගොඩක් ළමයි 10 වසරේදී නැත්නම් 9 වසර අවසානයේදී IT වගේ විෂයක් තෝරගන්න නැතුව එයාලා කෙලින්ම යනවා සෞඛ්‍ය වගේ විෂයක් තෝරගන්න. ඉතින් එහෙම කරන්න එපා. මොකද ඔයාගේ අවසාන සාමාන්‍ය ප්‍රතිඵල ලැබෙද්දී සෞඛ්‍ය වගේ විෂයක් කරලා නැත්නම් වෙන යම් විෂයක් කරලා වැදගත් කෙනෙක්. වටින විෂයන් තියෙනවා පුතේ. හැබැයි අපේ අනාගතය ගැනත් අපි හිතන්න ඕනි අපි කරන විෂය අපේ අනාගතයට වටීද කියලා. මොකද ඉස්සරහට එන්නේ සහ දැන් තියෙන්නේ ඊටාම තාක්ෂණික ලෝකයක්. ඒතර මේ තාක්ෂණික ලෝකයේ ඇත්තේ අපි ජීවත් වෙද්දී අපිට මේ සාමාන්‍ය මේ පරිගණක තාක්ෂණය ගැන දැනුමක් තියෙන්න ඕනේ පුතේ. ඒ නිසා අපි බලමු සාමාන්‍ය මේ වගේ හරි ලේසියෙන් ගොඩ දාගන්නේ කොහොමද කියලා. හරි පුතේ. මෙතනදී අපිට තියෙනවා මූලික තාර්කික ద్వාර තුනක්. එකක් AND ගේට් එක, අනික OR ගේට් එක, අනික NOT ගේට් එක. එතකොට මේ මොනවාද මේ? මේකේ නම මේක, මේකේ නම මේක, මේකේ නම මේක. එච්චර. ඒ කියන්නේ මෙන්න මේක ගේට් එකක්. පුතේ මේක තමයි ගේට් එක. ඊටු මොනවාද මේ ඉරි කෑලි? ඉරි කෑලි මෙන්න මෙහෙමයි පුතේ. මේ පැත්තේ කියන මෙන්න මේ ඉරි දෙකක් තියෙනවා. මෙන්න මේ ඉරි දෙක මේක ඉන්පුට්ස්. ඉන්පුට්ස් කියන්නේ පුතේ අපි දන්න පරිගණකයෙන් වෙන්නේ දත්තයක් දුන්නට පස්සේ ඒක සකස් කරලා තොරතුරක් විදිහට ප්‍රතිදානය කරන එක. ඒ කියන්නේ ඉන්පුට් කියලා කියන්නේ නම් මේ පරිගණකයට මේ දත්ත දෙන විදිය. හරි. එතකොට මෙන්න මේකෙන් ඉන්පුට් වුණාට පස්සේ ආදානයක් වුණාට පස්සේ මෙතනින් තමයි ප්‍රතිදානය වෙන්නේ. ඒතර මේකට මොකක් හරි දෙයක් වෙනවා. අන්න ඒක තමයි ඔයාලට තේරුම් ගන්න සහ ඉගෙන ගන්න තියෙන්නේ. මේකෙත් ඒ වගේ. මෙතනින් දෙකක් එනවා. මෙතනින් එකක් යනවා. ඒ දෙන්න ඇවිල්ලා මොනා හරි වෙලා එළියට යනවා. මෙතනින් මේ දෙක සිග්නල් එකක් එනවා. ඒක අනිත් පැත්තෙන් එන යනවා. හරි. අපි බලමු දැන් කොහොමද මේක හරියටම තේරුම් ගන්න කියලා. මම මෙහෙම කියන්නම්. දැනට මම කියන්නම් මෙන්න මේ දේ. AND ගේට් එක වෙන්නේ පුතේ ගුණ වෙන්නේ. OR ගේට් එක වෙන්නේ එකතු වෙනවා. NOT ගේට් එක වෙන්නේ අනිත් පැත්ත ගෙහෙනවා. හරි. අපි බලමු මොකද්ද මේ කිව්වේ කියලා. හරි. ඉස්සරහම කියන්න මෙන්න මේ AND ගේට් එක ගත්තොත් AND ගේට් එක මොන වගේද කියලා. AND ගේට් එක ගත්තොත් පුතේක මෙන්න මේ ගොඩනැගිල්ලක් උඩ ටැංකියක් තියෙනවා කියලා හිතන්න. මෙන්න මේ ටැංකියට අපි මෙහෙම බටයක් දාන වතුරයක්. අපි මෙතන පෑන් දෙකක කරාම දෙකක් දානවා. මෙන්න මේ කරාම දෙකක් දැම්මට පස්සේ මෙන්න මේ කරාමේ වතුර යන නම් මේ දෙකම අරින්න එපා. ඒ හැර මේකට වතුර යන්නේ නැහැ. මම මෙහෙම කරනවා. මේක වහනවා. මේක අරින්න. පුතේ වතුර යනවද? නැහැ. මම මේක අරිනවා. මේකත් අරින්න. අන්න එතකොට වතුර යනවා පුතේ මේකේ නේද? එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? මේ දෙකම ඇරලා තිබ්බොත් විතරයි මෙතනට වතුර යන්නේ. ආන් මේ වගේ තමයි පුතේ මේ AND ගේට් එකක්. මේ දෙකෙන්ම ඔන් සිග්නල් එකක්. නැත්තම් අපි කියනවා මේ වෙන්නේ සිග්නල් පුතේ. එතකොට මේ දෙකෙන්ම අපි සාමාන්‍යයෙන් ඔන් කියන සිග්නල් එක වෙන පාවිච්චි කරන එක ඕෆ් කියන සිග්නල් එක වෙන පාවිච්චි කරන පුතේ අපි බිඳුව. ඒතර මේ දෙකෙන්ම එකයි આવොත් විතරයි එළියට එකක් එන්නේ. ඒකයි පුතේ මම කිව්වේ මේක ගුණ වීමක් වගේ කියලා. එක්වරක් එක එකයි. හැබැයි එක්වරක් බිඳුවයි. බිඳුවරක් බිඳුව. එහෙනම් පුතේ AND ගේට් එක මොකක් වගේද? ගුණ කිරීමක් වගේ. හරිම ලේසි. දැන් බලන්න OR ගේට් එක. මේ OR ගේට් එකේදී පුතේ වෙන්නේ එකතු කිරීම. හරි බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මේකෙදී මම මේ බඩ දෙකක් දානවා මේකට. මම මෙතනට පෑල්ලක් දානවා, නැත්නම් කරාමයක් දානවා, මෙතනට කරාමයක් දානවා. දැන් මම මේක අරිනවා. මේක වහනවා. ප්‍රශ්නයක් නෑ නේද පුතේ? මේ පැත්තෙන් වතුර මෙහෙම ගානට අපි ටැංකියට යනවා. දැන් මම මෙහෙම කරනවා. මේකත් වහනවා. මේකත් වහනවා. මේ පැත්තෙන් වතුර එන්නේ නැහැ. මේ පැත්තෙන් වතුර එන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ ටැංකියට වතුර එන්නේ නැහැ. එහෙනම් මොකද්ද පුතේ තේරුම් ගන්න ඕනේ? මේ OR ගේට් එකේදී දෙන්නගෙන් එකක් හරි අරලා තිබ්බනම් වතුර එනවා. ඒ කියන්නේ 1 ආව 1. 1.0යි ආව 1. 0.1යි ආව 1. හැබැයි පුතේ බිංදු දෙකක් ඒ කියන්නේ නැත්නම් බිංදුවක් කියලා කිව්වොත් ඕ ඒ කියන්නේ මේකත් වහනවා මේකත් වහනවා. එහෙම වුණොත් පුතේ මේකට වතුර යනවද? නැහැ. ඒතර වතුර යන්නේ නැහැ. හරිම ලේසි එකක්. දැන් බලන්න NOT ගේට් එක මොන වගේද කියලා. NOT ගේට් එක තමයි පුතේ ලේසි මේක. ඒක මෙහෙම. ඒ කියන්නේ මේ පැත්තේ O කියලා මෙයා කියන්නේ නෑ. O කිව්වොත් නෑ කියන. මේ පැත්තේ නෑ කියලා
මේ පැත්තේ ඔව් කියනවා. ඒ කියන්නේ මෙයා බොරු කරනවා. හරිද? මෙහෙන් එක આવොත් මෙතනින් බිංදුව කරනවා. බිංදුව આવොත් එක කරනවා. හරි ලේසියි පුතේ. මේකේ තියෙන එකයි බිංදුව විතරයි. මෙතනින් එක වෙලා මේ විදිහට මෙතනත් එකක් આવොත් මෙතනත් එකක් આવොත් මෙතන මොකක්ද වෙන්නේ? මෙතන එක ඇවිල්ලා මෙතන බිංදුව නම් මෙතනට මොකක්ද එන්නේ? මෙතන මොකක් කරගෙන මෙතනට එන්නේ මොකද්ද? අර ඒ වගේ හරි ලේසි දෙයක් තමයි පුතේ මේකේ තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන පුතේ මේකේ සත්‍යතාව වගු නිර්මාණය කරන්නයි සහ මේවා අපිට එකතු කරලා හදන්න පුළුවන් තව ලොජික් ගේට්ස්. අර ඒවල ප්‍රයෝජන ගන්න විදියයි තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඒවත් මේ වගේ හරිම ලේසි. අපි බලමු දැන් ඒව කරන්නේ කොහොමද කියලා. හරි පුතේ. මේ කවුද මේ AND ගේට් එකනේ. මේ AND ගේට් එක. ඒතර මෙන්න තියෙනවා AND. එතකොට පුතේ අපි මෙයාගේ සත්‍යතාව වගු නැත්නම් ට්‍රූත් ටේබල් එක අඳිනවා කියලා කියන්නේ මෙතනින් මොනා හරි ආවට පස්සේ එයාගෙන් මොකද්ද එන්නේ කියලා වගුවක් කාස්ටෙන් අපි පෙන්නන එක. හරි පුතේ බලන්න. මම එකක් කියලා දෙන්නම්. ඊළඟ කරන්න ඔයාලට පුළුවන්. ඔයාලා කවදාවත්ම IT ඉගෙන ගත්තේ නැතත් මේක හරිම ලේසියෙන් කරන්න පුළුවන්. හරි බලමු පුතේ මේක කරන්නේ කොහොමද කියලා. මෙහෙමයි. අපි ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට වගුවක් නිර්මාණය කරගන්න ඕනේ පුතේ. මෙතනදී අපි දෙනවා පුතේ මෙන්න මේවට ඉන්පුට්ස්. ඉන්පුට් කියන්නේ මොනවද පුතේ? මෙන්න මෙහෙම එන ඒවා. ඒ කියන්නේ සකස් වීමට කලින් එන ඒවා. සකස් වුණාට මෙතන එන එක මෙන්න මේක තමයි අපේ අවුට්පුට් එක. හරි. මම පුතේ මෙහෙම කරගන්නම්. මෙතන මේක A කියලා දාගන්නම්. මේක B කියලා දාගන්නම්. මේක C කියලා දාගන්නම්. එහෙනම් ඉන්පුට් එකයි පුතේ A B අපේ අවුට්පුට් එක තමයි C. හරි පුතේ. දැන් මෙහෙමයි. දැන් බලන්න අපිට ඉන්පුට් කීයක් තියෙනවද? දෙකක්. ඉන්පුට් දෙකක් තියෙනවා නම් පුතේ අපි මෙහෙමයි ගන්නෙ දෙකේ දෙක. ඒ කියන්නේ මෙන්න මෙතනට. ඒ කියන්නේ දෙකයි නම් මෙතන දෙක දාගත්තම ඒන ගානක් තමයි අපිට ඉන්පුට්ස් තියෙන්නේ. ඒ කියන්නේ දෙකේ දෙක කියන්නේ පුතේ 4. ඒ කියන්නේ පුතේ මේකෙන් එන්න පුළුවන් 4. ඒක දාගන්න හරිම ලේසි ක්‍රමයක් තියෙන පුතේ. බිංදු 2යි 1 2යි බිංදුවයි 1යි බිංදුවයි 1යි. හරි බාල දාලා බලමු අපි. බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි. හරි. මෙන්න මේ විදිහට ගත්තොත් අපිට තේරෙනවා මෙතනින් එන්න පුළුවන් හැම අවස්ථාවකම ඇවිල්ලා බිංදුවයි තියෙනවා. මෙයා බිංදුව වෙලා මෙයා 1 වෙනවා. ඒත් තියෙනවා. මෙයා 1 වෙලා මෙයා බිංදුව වෙනවා. ඒත් තියෙනවා. මෙයා 1 වෙලා මෙයාත් 1 වෙනවා. ඒකක් තියෙනවා. ඒ හැරකණයක් පුතේ මෙතන එන්න පුළුවන්ද? බැහැ. හරි. දැන් බලමු. AND ගේට් එකේදී මොකද්ද වෙන්නේ? AND ගේට් එකේදී වෙන්නේ පුතේ ගුණ වීමක්. නැත්තම් දෙකම එක වෙන්න ඕනි. දෙකම එක වුණොත් විතරයි මේකෙදී සිග්නල් එක නැත්නම් අපේ අවුට්පුට් සිග්නල් එක වෙන්නේ. හරි බලමු. දැන් බලමු ඉස්සෙල්ලා විදිහට බලමු ගුණ වීමක් කියලා. බිංදුවරක් බිංදුව බිංදුවයි. බිංදුවරක් එකක් බිංදුවයි. එකවරක් බිංදුවක් බිංදුවයි. එකවරක් එක එකයි. ඒ කියන්නේ පුතේ මේකේ තේරුම මේ දෙන්නගෙම එකාවක් විතරයි නේද පුතේ මේ අවුට්පුට් එක එක වෙන්නේ. හරිම ලේසි. දැන් බලමු අපි ඊළඟ O ගේට් එකේදී කොහොමද වෙන්නේ කියලා. හරි පුතේ. මෙන්න තියෙන O ගේට් එක. හරි. O ගේට් එකේදී මොකද්ද වෙන්නේ? එකතු වීමක් කියලා කිව්ව එහෙම නැත්තම් මේ දෙකෙන් එකක් ඕනම එකක් එක වුණොත් අපේ ප්‍රතිදානයක් එක වෙනවා. හරි. අපි හිතමු එකතු කිරීමක් වෙනවා කියලා. බිංදුව බිංදුව එකතු කරොත් බිංදුවයි. බිංදුව එකයි එකතු කරොත් එකයි. එකයි බිංදුව එකතු කරොත් එකයි. එකයි එකයි එකතු කරොත් පුතේ අපි වෙන දෙක දාන්නේ නැහැ. එහෙනම් ඒකත් එකයි. එහෙනම් පුතේ මේකේ තේරුම දෙන්නගේ කවුරු හරි එක්කෙනෙක් එක වුණොත් අපේ අවසාන ප්‍රතිඵලය එක වෙනවා. හරි පුතේ. ඒකත් හරිම ලේසියි. අපි දැන් බලමු not gate එක මොනවා කියද කියලා. හරි පුතේ. මේ තියෙන අපි not gate එක. කවුද මේ? බොරු කියන එක්කෙනෙක්. ඒ කියන්නේ මෙහෙන් එක આવොත් මෙයා බිංදුවයි කියනවා. බිංදුව આવොත් එක කියනවා. ඒ කියන්නේ මෙහෙන් ඔව් කියලා කියනවා. මෙයා නෑ කියනවා. නෑ කිව්වොත් ඔව් කියනවා. මෙයා හැමතිස්සෙම ගන්න අනිත් පැත්ත. හරි. දැන් අපි බලමු මෙයාට ඉන්පුට්ස් කීයක් අඳින්න ඕනද කියලා. හරි. මෙන්න අපේ මේක A කියලා දාගමු. මේක B කියලා දාගමු. එතකොට පුතේ මේ තියෙන අපේ ආදානය මේ තියෙන අපේ ප්‍රතිදානය. මෙහෙන් ඇවිල්ලා මෙහෙන් යන්නේ මොකද්ද කියන එක. හරි. අපි බලමු මේකට ඉන්පුට්ස් කීයක් තියෙනවාද කියලා. හරි. මම කිව්වා මේක එක ඉන්පුට්ස් එකක් නෙවෙයි දෙකේ එක. දෙකේ එක කියලා කියන්නේ පුතේ දෙකට. ඒ කියන්නේ මේ තියෙන ඉන්පුට්ස් කීයද? දෙකයි. එක්ක බිංදුව නැත්තම් එක. බිංදුව එක විතර එන්න පුළුවන්. මේකේ මොකද්ද වෙන්නේ?
අනිත් පැත්ත ගේනවා. බිඳුව නම් එක වෙනවා පුතේ. එක නම් බිඳුව වෙනවා. හරි පුතේ. බලන්න කොච්චර ලේසියද කියලා මේවා. මේවා හරිම ලේසි. දැන් අපි බලමු පුතේ මේක සාරාංශයක් විදිහට ගත්තොත් මොකද්ද වෙන්නේ? AND ගේට් එකේ නම් ಗುಣ වෙනවා. OR ගේට් එකේ නම් එකතු වෙනවා. NOT ගේට් එකේ නම් අනිත් පැත්ත ගේනවා. ඉතින් එහෙම ගත්තොත් අපි හිතමු ಗುಣ වෙනවා නම් මොකද්ද වෙන්න ඕනේ? AND ගේට් එකේදී දෙන්නම එක වුණොත් විතරයි අපේ අවසාන ප්‍රතිදානයත් එක වෙන්නේ. OR ගේට් එකේදී දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් එක වුණොත් ප්‍රතිදානය එක වෙනවා. NOT ගේට් එකේදී බිඳුව වුණොත් තමයි එක වෙන්නේ. මොකද එයා බොරු කියනවා. බිඳුව නම් එයා කියනවා එක කියලා. එක නම් එයා කියනවා බිඳුව කියලා. හරි පුතේ. අපි දැන් බලමු මේක තව දුරටත් ඉස්සරහට අරන් ගිහිල්ලා මොන වගේ දේවල් ටිකක්ද තියෙන්නේ කියලා. හරි පුතේ. දැන් මෙතනදී මෙහෙමයි. ඔයාලට තව ලොජික් ගේට් දෙකක් එකතු වෙනවා. හැබැයි මූලික ඒවා නෙවෙයි. මේ කට්ටියගේ කවලම් වෙලා හැදිච්ච ඒවා. කවලම් වෙන්නේ කාත් එකද? ආන්නර බොරු කියන එක්කෙනත් එක්ක. කවුද පුතේ බොරු කියන එක්කෙන? NOT ගේට් එක. අපි බලමු මේ මොනවද කියලා. මෙන්න මේ විදිහට පුතේ AND ගේට් එකයි NOT ගේට් එකයි එකතු වුණාට පස්සේ හැදෙන පුතේ මෙයා AND මෙයා NOT හැදෙන පුතේ NAND කියලා එකක්. මෙන්න මේ එන්න ඉස්සරහට ඇවිල්ලා හැදෙනවා NAND කියලා ගේට් එකක්. ඒක අඳින්නේ මෙහෙමයි පුතේ. මෙන්න මෙහෙම ගත්තා, මෙහෙම කරා, මෙහෙම කරා. මෙන්න මෙයා තමයි පුතේ NAND ගේට් එකේ අපේ ගන්න සංකේතය. හරි පුතේ. අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. ඒක මෙහෙමයි. මෙන්න මේ විදිහට OR ගේට් එකට එකතු වෙනවා NOT ගේට් එකක්. මෙයා OR ගේට් එක, මෙයා NOT ගේට් එක. මේ දෙන්න එකතු වුණොත් මෙයා ඉස්සරහට එනවා NO. මේ ගේට් එකේ නම NO. ඒක අඳින්නේ පුතේ මෙන්න මෙහිමයි. මෙන්න මේ විදිහේ සංකේතයක් තමයි පුතේ NO ගේට් එකට තියෙන්නේ. හරි. දැන් අපි බලමු මෙයාලගේ ට්‍රූත් ටේබල් නැත්තම් මොනවාද? අපි සත්‍යතාව වගුවදින්නේ කොහොමද කියලා. හරි. අපි ඉස්සෙල්ලා බලමු NAND ගේට් එක. NAND ගේට් එක නම් AND එකයි NOT එකයි. හරි. මෙයා A, මෙයා B, මෙයා C. A, B, C. ඉන්පුට් දෙකයි නම් පුතේ මෙතන කොටස් හතරක් තියෙනවා. බිංදු දෙකයි, එකේ දෙකයි, බිංදුවයි එකයි, බිංදුවයි එකයි. හරි. දැන් අපි දන්න AND ගේට් එකේ මොකද්ද වෙන්නේ? ಗುಣ වෙන එක. එයාට පස්සේ NOT එකක් කරනවා කියලා කියන්නේ එන උත්තරේ අනිත් පැත්තට යන්න ඕනි නේද? හරි. එහෙනම් මම දැන් මෙහෙම කරන්නම් මේක. මේකෙදී ඔයාලට බැඳුන තේරෙන්න මම අපේ AND ගේට් එකේදී මොකද්ද වෙන්නේ කියලා ගන්නම්. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහිමයි. බිංදුවයි බිංදුවයි ගුණුනොත් බිංදුවයි, බිංදුවයි එකයි ගුණුනොත් බිංදුවයි, එකයි බිංදුවයි ගුණුනොත් බිංදුවයි, එකයි එකයි එකයි. හරි පුතේ. මෙතනට කාම අපි ඉවරයි. එතනින් පස්සේ ඉන්න පුතේ NOT ගේට් එක. ඒ කියන්නේ මෙතනට එතන ආපු එක්කෙනා දැන් මෙතනදී අනිත් පැත්ත ගහනවා. ඒ කියන්නේ පුතේ බිංදුව එක වෙනවා, බිංදුව එක වෙනවා, බිංදුව එක වෙනවා. හරි. එහෙනම් NAND ගේට් එකේදී මොකක්ද වෙන්නේ? බිංදු දෙකක් ආවොත් එක වෙනවා. බිංදුවයි එකයි ආව එක වෙනවා. එකයි බිංදුවයි ආව එක වෙනවා. එකේව දෙයක් ආවොත් මෙයා බිංදුව කරනවා. ඒ කියන්නේ මොකද්ද පුතේ? අර විතර වගේ න කරාම දෙක ඇරියට පස්සේ වතුර යන්නේ නැහැ. අනිත් හැම වෙලාවෙම වතුර යනවා. ඒ වගේ දෙයක් තමයි පුතේ මෙන්න මේ NAND ගේට් එකේදී වෙන්නේ. හරි පුතේ. අපි දැන් බලමු NOR ගේට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. NOR ගේට් එක කොහොමද පුතේ අදින්නේ? OR ගේට් එකයි NOT එකයි නේ. ඒ කියන්නේ මෙහෙම. හරි. අපි දැන් බලමු මෙයාගේ ට්‍රූත් ටේබල් එක අඳලා. මම දැන් පුතේ එකපාරම ගන්නවා. මෙයා A, මෙයා B, මෙයා අපි මෙතනින් ගමු පුතේ A, B, C කියලා ගමු. හරි.
දැන් අපි දන්නවා O gate එක එකතු වෙනවා. බිඳුවේ බිඳුවේ එකතු වුණොත් බිඳුවයි. හැබැයි පුතේ නොට් එකේ ඉඳන් අනිත් පැත්ත ගහන්න ඕනේ. ඒ කියන්නේ බිඳුවේ බිඳුවයි බිඳුවයි ඒක අනිත් පැත්ත ගහනම එකයි. බිඳුවයි එක එකතු වුණොත් එකයි ඒක අනිත් පැත්ත ගහනම බිඳුවයි. එකයි බිඳුව එකතු වුණොත් එකයි ඒක අනිත් පැත්ත ගහනම බිඳුවයි. එකයි එක එකතු වුණොත් දෙකයි නෙවෙයි පුතේ එකයි ඒක අනිත් පැත්ත ගහනම බිඳුවයි. ඔන්න ඔය විදිහට අපිට NO gate එකක් අඳින්න පුළුවන්. හරි. අපි දැන් බලමු පුතේ මේ කට්ටිය ගැන සාරාංශය මොන වගේද කියලා. මෙයා ඉන්නවා. මෙයා ඉන්නවා. මෙයා ඉන්නවා. හරි පුතේ. දැන් කියන්න බලන්න මොනවාද මේ වගේ නම් මේ තියෙන්නේ AND gate එක. O gate එක. NOT gate එක. O එකයි NOT එකයි එකතු වෙලා. එහෙනම් NO gate එක. AND එකයි NOT එකයි එකතු වෙලා. එහෙනම් පුතේ මේක NAND gate එක. හරි. අපි බලමු මේකට මොනවද වෙන්නේ කියලා. අපි නම් ඉස්සෙල්ලා ගමු මෙයා A B A B A B. හරි. මෙතන බලමු මොකද්ද වෙන්නේ මම ඉස්සෙල්ලා නම් ටික ලියා ගන්න ඔයාලගේ. AND O NOT No NAND. හරි. බලමු පුතේ මොනවද වෙන්නේ කියලා මේවල. මේ දෙන්නගෙන ಗುಣ වෙනවා. අපි සාමාන්‍ය පුතේ ಗುಣ කිරීමේදී ඩොට් එක පාවිච්චි කරනවා. ඒ නිසා මේකේ ප්‍රතිදානය පුතේ A B. මේකෙදි එකතු වෙනවා. එහෙනම් පුතේ ලියන්න පුළුවන් A ධන B. මෙතන අනිත් පැත්ත ගහනවා. අනිත් පැත්ත ගහනකොට පුතේ අපි පාවිච්චි කරන බා එක. ඒ කියන්නේ A බා. A ආවොත් A බා වෙනවා. ඒ කියන්නේ බිඳුව ආවොත් එක වෙනවා. එක ආවොත් බිඳුව වෙනවා. මෙතනදී ගත්තොත් පුතේ දැන් බලන්න මේ තියෙන්නේ O gate එකට පස්සේ NOT gate එක. මම ඒක තේරුම් ගන්න ඉන්න. මෙහෙම තියෙනවා මේ O gate එකට O gate එකෙන් පස්සේ NOT එක උතයි කරලා. ඒ කියන්නේ මෙතනින් මෙතනට එන එක අනිත් පැත්ත ගහනවා පුතේ. එහෙනම් මෙතන මොකක්ද වෙන්නේ? A ධන B ගෙන් එන උත්තරේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. A ධන B අනිත් පැත්ත ගහනවා. මේක එහෙනම් A dot B අනිත් පැත්ත ගහනවා. හරිම ලේසි. එතකොට අපි දැන් බලමු මෙයාලගෙන් සාමාන්‍යයෙන් අපිට එන ප්‍රශ්න මොන වගේද කියලා. හරි පුතේ. මෙන්න අපිට තියෙන බූලියාන් ප්‍රකාශනයක්. අපි ඔය එකට කියනවා බූලියාන් ප්‍රකාශනයක් කියලා. එතකොට මෙන්න මේකට ගැලපෙන තාර්කික ద్వාරය නැත්තම් ලොජික් ගේට් එක අපි අදින්න ඕනේ. හරි. ඒක අදින්න හරිම ලේසි. මෙන්න මේ මූලික දේවල් ටික තමයි පාවිච්චි කරන්න ඕනේ. දැන් බලන්න පුතේ මෙතනදී ඉන්පුට්ස් කීයක් තියෙනවද? A තියෙනවා, B තියෙනවා, C තියෙනවා. එහෙනම් ඉන්පුට්ස් තුනක් තියෙනවා නේද අපි? A, B, C තියෙනවා. මෙතන බලන්න පුතේ මොකක්ද වෙලාද? DC එකතු වෙලා ඒත් එක්ක ගුණ වෙලා එකතු වෙන මොකෙන්ද පුතේ එකතු වෙන්නේ? O gate එකෙන්. එහෙනම් පුතේ DC මේ විදිහට එකතු කරා ඒ අනේකට ඒකෙන් ඇවිල්ලා ගුණ වෙනවා. එතකොට මෙන්න මේක තමයි පුතේ අපේ තාර්කික ద్వාරය. පුතේ මේවා අපිට ඕන විදිහට මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ බලන්න ආයෙ තේරුම් ගන්න බලන්න මේක B ධන C ට A ගුණ වෙලා තියෙන්නේ මේකේ. එහෙනම් B ධන C හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. A ඇවිල්ලා දෙනවා මෙන්න මේ විදිහට මෙයාත් එක්ක. කියන්නේ අන්තිමේට මාපු එක්කන. කියන්නේ මෙතන තියෙන්නේ කවුද? B ධන C මෙතනින් එනවා A මෙන්න පුතේ මේ දෙන්න ගුණ උනාට පස්සේ හදනවා A dot B ධන C. ඔන්න ඔය විදිහට අපිට හදාගන්න පුළුවන්. දැන් අපි බලමු අපිට මේ විදිහේ ලොජික් ගේට් එක දුන්නාට පස්සේ ඒක ලියා ගන්න විදිහ කොහොමද කියලා. හරි පුතේ. දැන් බලන්න මෙන්න මේක තමයි අපිට තියෙන ලොජික් ගේට් එක. මේකේ බූලියන් ප්‍රකාශනය අපි ලියන්න ඕනේ. හරි. අපි දැන් කැලේ යමු. මේ මොකද්ද පුතේ වෙලා තියෙන්නේ? මේ තියෙන්නේ AND gate එක. AND gate එකේ මොකද්ද වෙන්නේ? ගුණ වෙනවා. එහෙනම් පුතේ මෙතන දෙන්නේ මොකද්ද? A dot B. මෙන්න පුතේ C not gate එක. එහෙනම් මෙතන ඩක් කරගන්න C. මේක පැනපු ගමන් මෙයා C බා වෙනවා. ඒ ළමෙක් ආපුවම එයා මෙතනින් ගෑල්ලම එක්කලා ගියා වගේ.
නැහැ. ඒ වගේ හිතන්න. එතකොට මෙතනදි බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ මොකද්ද තියෙන ගේට් එක? ඕ ගේට් එක මොනවද මෙයාගේ වෙන්නේ? එකතු වෙනවා. එහෙනම් පුතේ මේ අවසාන ප්‍රතිදානය මොකද්ද? A.B ට එකතු වෙන්න ඕනේ C භාග. මෙන්න මේක තමයි පුතේ අපේ උත්තරේ. හරි පුතේ. අපි දැන් බලමු මෙන්න මේ වගේ එක සත්‍යතාවයක් අඳින්නවොත් කොහොමද කියලා. හරි. අපි බලමු මේකේ සත්‍යතාවය දෙන්නේ කොහොමද කියලා. හරි පුතේ. දැන් ඔයාලට මතක ඇති මේකේ ඉන්පුට් කීයක් තියෙනවද? A B C. එහෙනම් මේකේ පහළට කීයක් එන්න ඕනද කියන එක හිතාගන්න මෙන්න මෙහෙමයි. දෙකේ මේ තියෙන ගාන 3යි. ඒ කියන්නේ පුතේ දෙකේ 3 කියලා කියන්නේ 2 අර 3 කිරීම 2 ගුණ කිරීම 2. ඒ කියන්නේ 8යි. ඒ කියන්නේ පුතේ මේකේ ඉන්පුට්ස් වලට 8ක් එන්න ඕනි නේද? හරි 8 ගන්නෙ කොහමද? 4 නංගත් 0.2යි 1.2යි. 0.1යි 0.1යි. 8 ගන්න හරියම ලේසියි පුතේ. 8 2කට බෙදුවොත් 4යිනේ. එහෙනම් පටන් ගන්න මෙන්න මෙහෙමයි. 0.4යි 1.4යි. 0.2යි 1.2යි. 0.2යි 1.2යි. 0.1යි 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 0.1. ඒ දෙකම හිතන්න 16ක් තිබ්බ කියලා 0.8යි 1.8යි. 0.4යි 1.8යි. 0.4යි 1.4යි. 0.2යි 1.2යි 0.2යි 1.2යි විතර ගිහිල්ලා අවසාන පෙළට යනවා 0.1 0.1 0.1. හරිම ලේසි. අපි දැන් මේ ඉන්පුට්ස් ටික දාගමු A B C. මේ තුන් දෙනා නෙමෙයි. මෙයාට තියෙනවා 0.4යි 1.4යි. මෙයාට එනවා 0.2යි 1.2යි. 0.2යි 1.2යි. 0.1යි 0.1යි. හරි. දැන් අපි බලමු මොනවද වෙලා තියෙන්නේ C ව C භාව වෙලානේ. එහෙනම් අපි ආවා දාගමු නේද? ඊළඟට මොකද පුතේ වෙලා තියෙන්නේ? A.B. ඒ කියන්නේ AND gate එකකුත් තියෙනවා. අපි ඒව කියලා බලමු. ඒ කියන්නේ පුතේ මේ එකපාරම මේ තුන් දෙනාගේ මොකක්ද දෙන්නේ කියලා අපි ලියන්නේ නැතුව අපිට මෙන්න මේ කොටස් හදාගෙන ගිහිල්ලා අවසානට මෙන්න මේ දෙන්නම එකතු කරලා හරියද පුතේ? අපි මේ දෙන්නම හොයාගත්තොත් ඒ දෙන්නම එකතු කරන්නේ මෙතන තියෙන්නේ. ඒතර හරිය ලේසි මේක උත්තරේ ගන්න පුළුවන් පුතේ අපිට. එහෙනම් පුතේ මේ තමයි අපේ අවසාන ප්‍රතිපදය වෙන්නේ. A.B + C බා. හරි පුතේ බලමු. C බා කියන්නේ මොකද්ද පුතේ? මේක අනිත් පැත්ත. බිඳුව නම් එක වෙනවා. එක නම් බිඳුව වෙනවා. 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 හරි. දැන් A.B මොකද්ද .B කියන්නේ? AND gate එක නේද? AND gate එකේදී ගුණ වෙනවා. බිඳුවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් එක දෙකටම එක. හරි. දැන් වැඩේ හරි. දැන් මොකද කරන්නේ? මේ දෙන්න එකතු කරන්න. ඒක ඔයාලට කරගන්න පුළුවන්. බලන්න. 1.0යි 1යි. 0.0 බිඳුවයි. 1.0 එකතු වුණා 1යි. 0.0 එකතු වුණා බිඳුවයි. 1.0 එකතු වුණා 1යි. 0.0 වුණා sorry 0.0 එකතු වුණා බිඳුවයි. 1යි 1යි එකතු වුණා 2යි නෙවෙයි 1යි. 0.1 එකතු වුණා 1යි. ඔය විදිහට පුතේ හරි ලේසි අපිට මෙන්න මේ වගේ එකක් හදාගන්න පුළුවන්. ඉතින් පුතේ අපි පන්තියේ කතා කරන මීටරේ ගොඩාක් සංකීර්ණ ඒවා. ඉතින් මම මේක දැන් ඔයාලට ගානක් දෙනවා. ඒක හදලා try කරලා අපිට උත්තරේ කොටයක් ගාලා කමෙන්ට් එකක් දාන්න. හරි පුතේ. මෙන්න මේක තමයි ඔයාලගේ ගාන. මේකෙදී මෙන්න තියෙනවා ගේට් එකක්, මෙන්න තියෙන ගේට් එකක්, මෙන්න තියෙන NAND ගේට් එකක්. මෙතන වෙලා තියෙන්නේ A සිග්නල් ලෑම් එකට ගිහලා තියෙන B සිග්නල් ලෑම් මේකට ගිහලා තියෙනවා. ඒ වගේම බලන්න මේකට මොනවද ඇත්තේ? C එකයි B එකෙන්ම ආයෙවිලා තියෙන එක. ඒ කියන්නේ මෙතනදී B එකයි C එකයි. ඒ දෙන්නගේ මේ හැදිච්ච එකතු වෙලා NAND එකට ගිහිල්ලා යනවා. හරි. හරි පුතේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.